රයිට් ඊට පස්සේ ඊළඟ පාර්ට් එක තමයි රෝදයක පෙරලීම. එහෙම නැත්නම් තැටියක පෙරලීම. ඒ කියන්නේ තල පෘෂ්ඨයක් උඩ ෆ්ලැට් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආනත් තලයක් වෙන්න පුළුවන්. ඒකේ රෝදයක්. එහෙම නැත්නම් තැටියක්, වෘත්තාකාර තැටියක් පෙරලෙන්නේ කොහොමද? ඒ කියන්නේ පෙරලෙනකොට මොකද වෙන්නේ කියලා තමයි බලන්න තියෙන්නේ ඊළඟ කොටසේදී. හරි. මාතෘකාවක් ඉදිරියට දාගන්න ඕනේ. ලියන්න. තල පෘෂ්ඨයක් මත වෘත්තාකාර තැටියක පෙරලීම. වෘත්තාකාර තැටියක පෙරලීම. හරි. බලන්න. දැන් අපි හිතුවොත් රෝදයක්. හිතන්න මෙහෙම වෘත්තාකාර තැටියක්. ඒ කියන්නේ රෝදයක්. රෝදයක් අපි පොළව උඩ මෙහෙම තියනවා. අපි හිතමුකෝ මේකේ අරය R කියලා. මේ තැටිය අරය R කියලා ගමුකෝ වෘත්තාකාර තැටියක්. හරි. මේක ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් මේ තල පෘෂ්ඨයේ දිගේ පෙරලෙනවා කියලා හිතන්න. මේ අතරම පෙර කැරකීගෙන යනවා පෙරලෙන. එතකොට තේරුම් ගන්න ඕන පෙරලෙනවා කියන්නේ රවුමක් ගමන් කරනවා කියන්නේ දෙකක්නේ. හරිද? දැන් මෙහෙම ඉතින් දැන් මෙහෙම වස්තුවක් තියෙනවා. මේ වස්තුව මෙහෙම ගෙනිච්චොත් ඒක රේඛීය චලිතයක්නේ. දැන් මෙතන මේක වෙනකොට රවුමක් තියලා ඒ රවුමත් මට මෙහෙම නිකම්ම අරගෙන යන්න පුළුවන් නේ. එතකොට ඒක පෙරලීමක් නෙමෙයිනේ. නිකන් රේඛීය චලිතයක් විතරයි. පෙරලෙනවා කියන්නේ මේක මෙන්න මෙහෙම මේ හැමතැනම පොළවේ ගෑවිගෙන යනවා කියන එක. දැන් එහෙම නැත්නම් අපිට පුළුවන් නේ දැන් මේ තැටිය මෙහෙම්ම අරගෙන යන්න. ඒ කියන්නේ උඩ කෙලවර උඩින් යනවා යට කෙලවර යටින් යනවා. ඒ කියන්නේ මෙහෙම්ම මේ කෙලවර වල දෙක කොහොම දිගටම යන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ වෘත චලිතයක් වෙන්නේ මේ කැරගෙන්නේ නැහැ. කැරගෙන්නේ නැහැ. එතකොට ඒක සාමාන්‍ය සරල රේඛීය චලිතයක් විතරයි. නේද? හරි. හැබැයි මෙතනදී වෙන්නේ පෙරලීම කියද්දී රෝදෙහුම් පෙරලෙනවා කියන්නේ දැන් පොළවේ දැන් මෙන්න මේ පොයින්ට් එකනේ මෙතන ගෑවිලා තියෙන්නේ. තව ටිකක් යනකොට මේ හරිය බිම ගෑවෙනවානේ. ඔයාලට තේරෙනවද මේ හරිය මෙහෙම බිම ගෑවෙනවා. දැන් මේ හරිය ටික ටික බිම ගෑවෙනවා. ගෑවි හැමෝම දිගට පෙරලීගෙන යනවා. හරි. අන්න ඒ අවස්ථාව තමයි එතන තියෙන්නේ. හරි. එතකොට අපි දැන් ගත්තට මේකේ අරය R ඔමෙගා ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් මේක තල පෘෂ්ඨයේ දිගේ පෙරලෙනවා කියලා හිතන්නකෝ. හරි. අපි හිතමු මේක එක වටයක් පෙරළුණා කියලා. එක වටයක් පෙරළුණා කියලා. මේක දිගේ එක වටයක් පෙරළුණා. හරි. මම මෙතන ආරම්භයේ කාලයේ t සමානයි 0 කියලා දාන්නම්. එක වටයක් පෙරළුණා කියලා හිතන්න. එතකොට මේකේ කේන්ද්‍රයත් මේ හරියට එයිනේ. හරි. මෙතන රවුම ආවා කියලා හිතන්න. එක වටයයි පෙරළුණා. එක රවුමයි පෙරළුණා. හරි. එතකොට මෙතන ගත වුණ කාලය වෙන්න ඕන මොකද්ද? එක රවුමක් පෙරළුණා. දැන් අපි වෘත චලිතයේදී ඉගෙන ගත්තනේ වෘත චලිතයේදී අංශුවක් ඔමෙගා මේ අංශුවක් මෙහෙම අරය ආවරණ වෘත්තයක් වටා ඔමෙගා කෝණික ප්‍රවේගයෙන් කරකිනවා නම් මේක එක වටයක් යන්න ගත වන කාලයට නේ කිව්වේ ආවර්ත කාලය කියලා. මේ අංශුව එක වටයක් යන්න ගත වන කාලයට නේ ආවර්ත කාලය කියන්නේ. ඒක කියනවා t සමාන 2π බෙදීම ඔමෙගා කියලා. t සමාන 2π බෙදීම ඔමෙගා කියලා කිව්වනේ. හරි. එතකොට මේකත් මෙතන එක වටයක් පෙරළුණා. මෙහෙම එක වටයක් පෙරළුණා. ඒ කියන්නේ මේ පොයින්ට් එක මෙතනින් පටන් ගත්තාම දැන් ගෑවුණා. ඊට පස්සේ පෙරලීගෙන යනකොට මේ පොයින්ට් එක ටික ටික ඉස්සෙනවට. ඉස්සෙලා ඇවිල්ලා ආපහු පොළවේ වදින අවස්ථාවට එනකන් එනවනේ. අන්නේ අවස්ථාවට ආවම එක වටයක් පෙරලලා ඉන්න මෙතෙන්ද ගත වෙලා තියෙන්නේ ආවර්ත කාලයක් කියලා තේරෙන්න ඕනේ. ඒ කියන්නේ කැපිටල් T. ආවර්ත කාලයක් නේ ගත වෙලා තියෙන්නේ. හරි. දැන් බලන්න මේ කාලය තුල මෙච්චර කාලයක් ගත වෙලා තියෙනවනේ. ඒ කාලය තුල මම මෙතන කේන්ද්‍රයට O කියලා දාන්නම්කෝ. තැටියේ කේන්ද්‍රයට O කියලා. එතකොට තැටියේ කේන්ද්‍රය ගියපු දුර කොච්චරද? තැටියේ කේන්ද්‍රය
ගිය දුර. මොකද වෙන්නේ? එක වටයයි පෙරළුනේ. අරය R. එහෙනම් මේක එක වටයක් පෙරළුනහම මේ තැටියේ පරිධිය තමයි මෙන්න මේක වෙන්න ඕනේ. මෙන්න මේ දිග වෙන්න ඕනේ. ඇයි මේ පරිධියනේ මෙතන ගෑවුනේ එක වටයයිනේ පෙරළුනේ. එහෙනම් අරය R වන තැටියක පරිධිය එහෙම නැත්නම් පරිමිතිය එන්නේ 2πr 2πr. ඔන්න තැටියේ කේන්ද්‍රය ඔච්චර දුරක් ගිහින් තියෙනවා. 2πr දුරක් ගිහින් තියෙනවා. ඕක ඔච්චර දුරක් ගිහින් තියෙන්නේ කැපිටල් T කාලයකදීනේ. කැපිටල් T කාලය කියන්නේ 2π බෙදීම ඔමේගා කාලයකදීනේ. අර මෙතන තියරි එක අනුව මේක මොකද අපි ගත්තේ එක වටයක් කරගෙනවා කියලා. එක වටයක් කරගෙනවා කියලා. හරි. එතකොට තැටියේ කේන්ද්‍රය ගිහින් තියෙනවා මෙච්චර දුරක්. අ, මෙච්චර කාලයක් ගත වෙලා තියෙනවා. ඒ කියන්නේ ආවර්ත කාලය ගත වෙලා තියෙනවා. හරි. දැන් අපි ගත්තොත් මේ O කේන්ද්‍රයේ අපි O කියලානේ ගත්තේ. O කේන්ද්‍රයේ වේගය ගත්තොත්. ඒ කියන්නේ කොච්චර වේගෙන් මේ අ, කේන්ද්‍රය මෙතන ඉඳලා මෙතෙන්ට ගිහිල්ලාද කියලා බැලුවොත් මෙච්චර දුරක් තියෙනවනේ 2πr. ඔය දුර බෙදන්න බෑ කාලේ නේ. වේගය ගද්දි ගමන් කළ දුර කාලෙන් බෙදා ගන්න බෑ. එහෙනම් මේක බෙදන්න ඕන 2π බෙදීම ඔමේගා ගේ. 2π ට 2π කැපෙනවා. එතකොට ඔමේගා උඩට එනවා. එතකොට r ඔමේගා කියලා උත්තරයක් එනවා. ඒ කියන්නේ බලන්න කේන්ද්‍රය මෙහාට ගමන් කරලා තියෙන්නේ r ඔමේගා කියන වේගෙන් නේද? දැන් අපි වෘත්ත චලිතයේදී ඉගෙන ගන්නවානේ අංශුවක් අරය r වන වෘත්තයක් වටා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කරකිනවා නම් ඒකේ ස්පර්ශීය වේගය ස්පර්ශකයක් ඔස්සේ වේගයේ v සමානයි r ඔමේගා කියන v සමානයි r ඔමේගා කියලා ඉගෙන ගන්නවා. ස්පර්ශීය වේගය එහෙම නැත්නම් රේඛීය වේගය කියලා අපි කියන්නේ. ඒක ඉගෙන ගන්න ඕනේ v සමානයි r ඔමේගා කියලා. එතකොට ඒ උත්තරෙමනේ මෙතෙන්ට ආවා. ඒ උත්තරෙමනේ මෙතෙන්ට අවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මම මෙතන නිකන් වේගයට v කියලා දැම්මොත් ඒ උත්තරය අවිල්ලා තියෙනවා v සමානයි r ඔමේගා. නේද? v සමානයි r ඔමේගා වේගෙන් තමයි මේ අංශුව මේ කේන්ද්‍රය මෙතන ඉඳන් මෙතෙන්ට ගිහින් තියෙන්නේ. හරි. දැන් හිතන්නකෝ මෙහෙම. මේ තැටිය මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ කේන්ද්‍රය මෙච්චර දුරක් මෙච්චර කාලෙකදී ගමන් කරලා තියෙනවනේ. ඒ වගේ තමයි තැටියේ තියෙන හැම පොයින්ට් එකක්ම බැලුවොත්. උඩම පොයින්ට් එක බැලුවොත් ඒ පොයින්ට් එක මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. යටම පොයින්ට් එක බැලුවොත් මෙතන ඉඳන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මෙතන මේ වගේ පොයින්ට් එක බැලුවොත් ඒක මෙතන ඉඳන් මෙතෙන්. මේක නම් මෙතන ඉඳන් මෙතෙන්. එහෙම එතකොට තැටියේ තියෙන හැම පොයින්ට් එකක්ම ගිහිල්ලා තියෙන දුර එකයි. මෙච්චර කාලෙකදීම තමයි ඔක්කොම පොයින්ට් එතෙන්ට ගිහින් තියෙන්නේ. දැන් ඕක රේඛීය චලිතයකට වෙනවනේ. දැන් අපි මොකක් හරි මෙහෙම වස්තුවක් මෙහෙම මෙහාට ගෙනිච්චොත් තවම රේඛීයව යම් දුරක්. එතකොට තැටියේ තියෙන හැම පොයින්ට් එකම මේ කරකන් නැතුව ගෙනිච්චොත් මේක කරකවන්න නැතුව මෙහෙම නිකන් රේඛීය චලිතයක ගෙනිච්චොත් මේකේ තියෙන හැම පොයින්ට් එකක්ම එකම කාලයකදී එකම දුරක් ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ හැම පොයින්ට් එකේම මෙහාට එකම වේගයක් තිබිලා තියෙනවනේ නේද? හරි. හැබැයි එහෙම වුණාට මේ රෝදය කැරකෙන්නේ නැතුව තියුන්නේ නැහනේ. මේ රෝදේ මෙහෙම කැරකි කැරකි ගියේ. මේ රෝදේ මෙහාට කැරකි කැරගෙන ගියේ. නැතුව මේ රෝදේ නිකම්ම කැරකෙන්නේ නැතුව මෙහෙමම ගියා නෙවෙයි. මේක කොහොම පෙරලෙමින් ගියේ. මේක මත පෙරලෙමින් ගියේ. එතකොට මේ උත්තරේ අපි කේන්ද්‍රයට ආවට v සමාන r ඔමේගා ආවට අපිට තේරෙනවා මේකේ අනිත් පොයින්ට් වල වේග ඊට වඩා වෙනස්. ඒ කියන්නේ දැන් නිකන් පෙරලීම හිතන්නකෝ දැන් මේ මෙන්න මේ පොයින්ට් එක වටා පෙරලෙනකොට මේ හරියට වඩා දැන් මේ මෙතන හොම් පෙරලෙනකොට මේ හරියට වඩා මේක නිකන් හොම් වේගෙ වැඩි නේ මෙහාට හොම් පෙරලෙනකොට. එතකොට හැබැයි එහෙම බලද්දී අපිට පේනවා ඕ කේන්ද්‍රය අපි දැන් හදලා බලනකොට r ඔමේගා වේගයක් ආවට මේකේ හැම පොයින්ට් එකම වේගෙ මේක වෙන්නෙත් නෑ පොළොවට සාපේක්ෂව. පොළොවට සාපේක්ෂව හැම එකේ වේගෙ මේක වෙන්නෙත් නෑ. එහෙම වෙනවා කැරකෙන්නේ නැතුව ගියා නම් මේක. හැබැයි මේ කැරකි කැරකි යනකොට, ඒ කියන්නේ පෙරලි යනකොට, පෙරලීගෙන යනකොට එහෙම වෙන්න විදියක් නෑ. හරි. මේක ඔයාලා නෝට් එකක් දාගන්න පොඩ්ඩක් මෙහෙම ලියන්න මෙහෙම ලියන්න. අරය R වන තැටියක් අරය R වන තැටියක් ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන්
තිරස් පෘෂ්ඨයක් දිගේ පෙරලීම සලකමු. තිරස් පෘෂ්ඨයක් දිගේ පෙරලීම සලකමු. right කියලා මේ ටික දාන්න. හරි. බලන්න. දැන් යට මෙහෙම ලියන්න. තැටියේ කේන්ද්‍රයට පොළවට සාපේක්ෂව v සමානයි r ඔමේගා වේගයක් ලැබී තිබුණත් අනෙක් ලක්ෂවල වේග ඊට වඩා වෙනස් බව පෙනේ. හරි. දැන් බලන්නකො එතකොට මේ පෙරලීමකදී ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ මේක v සමාන r ඔමේගාගෙන් ගිහින් තියෙනවා තමයි. ඒ කියන්නේ අනිත් ඒවාට ඊට වඩා වෙනස් වේග තියෙන්න ඕන. හැබැයි මේකේ හැම පොයින්ට් එකටම මේ තැටියේ හැම පොයින්ට් එකටම මම අර ඉස්සෙල්ලා කිව්වා මේකේ මේ පොයින්ට් එක මෙතෙන්ට ගිහින් තියෙනවා. කේන්ද්‍රය මෙතෙන්ට ගිහින් තියෙනවා. මේ පොයින්ට් එක මෙතෙන්ට ගිහින් තියෙනවා. ඒ කියන්නේ තැටියේ තියෙන හැම පොයින්ට් එකක්ම එකම කාලයකදී එකම දුරක් ගිහිලා තියෙන හින්දා මෙන්න මේ v සමාන r ඔමේගා උත්තරේ ඕට විතරක් නෙමෙයි හැම පොයින්ට් එකටමත් තියෙනවා. නේද? හැම පොයින්ට් එකටම තියෙන්න ඕනේ. මොකද මේකේ තියෙන මේ තැටියේ තියෙන හැම පොයින්ට් එකක්ම මෙතෙන් යනකොට එකම කාලයකදී එකම දුරක් ගියා නම් මේ වේගය හැම පොයින්ට් එකකටම තියෙන්න ඕනේ. නේද? ඒක ඕට තියෙනවා. අනිත් පොයින්ට් වලටත් ඒක තියෙනවා. හැබැයි අනිත් පොයින්ට් වලට ඊට අමතරව තව ප්‍රවේගයකුත් තියෙන්න ඕන කියලා තේරෙන්න ඕනේ. මොකද මේ හරියට වඩා වේගය වැඩි පෙරලෙනකොට අපිට ඒක නිකන් තේරෙනවා. නේද? ප්‍රැක්ටිකලි නිකන් මේ වැඩේ කරලා බලුවොත් තේරෙනවා. හරි. යට මෙහෙම ලියන්න. ඕ කේන්ද්‍රයට පමණක් නොව තැටිය මත වූ සියලුම ලක්ෂවලට v සමානයි r ඔමේගා තිරස් ප්‍රවේගය ලැබී ඇත. ඒක අපි අඳපු විදිහට මෙහෙම තිරස්නේ. v සමානයි r ඔමේගා තිරස් ප්‍රවේගය ලැබී ඇත. හරි. දැන් බලන්නකො එතකොට ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම එතකොට පෙරලීමකදී මොකද වෙන්නේ කියලා බලමු අපි. හරි. බලන්නකො. ඔව්. දැන් මෙහෙමයි. අපි ගත්තොත් මෙහෙම තැටියක්. අර r කියලා ගමුකෝ. right. මේක ඔමේගා වලින් පෙරලෙනවා කියලා අපි හිතමු. ඒ කියන්නේ මේ තියෙන්නේ පෙරලීම. හරි. ඕක සමාන වෙනවා හරියටම
ඔය තැටිය එකතැන කැරකෙනවා නම් ඒ කියන්නේ එකතැන කියන්නේ තමන්ගේ කේන්ද්‍රය වටා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් තමන්ගේ කේන්ද්‍රය වටා එකතැන කැරකෙනවා කියලා හිතන්න. තමන්ගේ කේන්ද්‍රය වටා එකතැන කැරකෙනවා. ඒ කියන්නේ මේ කේන්ද්‍රය වටා ඔමේගා කෝණික ප්‍රවේගයෙන් එකතැන කැරකෙනවා නම් O කියලා අපි දාමුකෝ. O. ඒ කියන්නේ මේ මම මෙතන ලියන්නම් O වටා එකතැන භ්‍රමණය. එකතැන කැරකෙන්නේ මේක. යන්නේ නැහැ කොහෙවත්. O වටා මෙහෙම කැරකෙනවා. මේ තැටිය ඔහම කැරකෙනවා එකතැන. O වටා. අන්න එහෙම කැරකෙන තැටියක්. එහෙම කැරගෙන තැටියක් මේ පැත්තට අපි අරන් ගියොත් කැරකෙන ගමන් තැටිය කැරගෙනවා කැරකෙන ගමන් අපි තැටිය මෙහාටත් ගෙනියනවා කියලා හිතන්න v සමානයි r ඔමේගා වේගෙන්. ඒ කියන්නේ එකතැන කැරකෙන තැටිය එකතැන කැරගෙමින් තිබියදී කැරගෙන ගමන් මේ අතර අපි ගෙනියනවා v සමානයි r ඔමේගා වේගෙන් මෙහාට මේ තැටිය. ඔන්න ඔහොම. එකතැන කැරගෙමින් තියෙන තැටිය කැරගෙනවා එකතැන ඕවට. ඒක කැරකෙන අතරතුර අපි මේක අරගෙන යනවා මෙහාට v සමානයි r ඔමේගා රේඛීය වේගයෙන් උනුත් අරගෙන යනවා කියලා හිතන්න. අන්න එහෙම අරන් ගියොත් අන්නේ ප්‍රතිඵල දෙකේ එකතුව තමයි ඇත්තරම් වෙන්නේ පෙරලීම වෙන්නේ. මේ දෙකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලය තමයි පෙරලීමක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම බිම පෙරලිලා යනවා කියලා අපිට පේන්නේ මෙහෙම එකතැන කැරකෙන තැටියට මේ පැත්තට v සමානයි r ඔමේගා වේගයක දුන්නොත් දීලා නිකන් අරගෙන ගියොත් එතකොට අන්න ඒ චලිතය තමයි ඇත්තටම පෙරලීමට සමාන වෙන්නේ. මේ තියෙන්නේ රේඛීය චලිතය. ඒ කියන්නේ ඒක රේඛීය විතර නිතර කැරගෙන්නේ නැහැ. හරි. දැන් බලන්න කොහොම ගත්තොත් මම මේ මෙන්න මේ තැටියේ පොයින්ට් කීපයක් මෙහෙම මාක් කරගන්නම්කෝ. ඔන්න පොයින්ට් කීපයක් දාගමුකෝ. රයිට් මේක නම් O කියලා දිනවනේ හරි. O මේ පොයින්ට් එක A කියලා ගමු. මෙතනත් A මෙතනත් A තමයි. right. මේක B මේ පොයින්ට් එකක් B මේකත් B නේ. හරි. මෙතන අපි ගමු C. මේක C නේ එතකොට C. මේක C. මේක D කියලා ගමු. මේක D. මේක D. හරි. දැන් බලන්න පෙරලීමේදී මෙන්න මේ එක එක අංශුවේ මේ එක පොයින්ට් එක, ඒ කියන්නේ ABCD කියලා අපි මාක් කරලා තියෙනවනේ පොයින්ට් ටික මේ ABCD සහ O කියන පොයින්ට් පහේ පොළවට සාපේක්ෂව අපි වේග බැලුවා. පොළවට සාපේක්ෂව වේග බලන්න ගියොත් මේ බලන්න A ලක්ෂ්‍ය ඉස්සලාම් බලමු. හරි. එතකොට පෙරලෙනකොට A ලක්ෂයේ පොළවට සාපේක්ෂව වේගය තමයි බලන්නේ කොච්චරද. එතකොට මේ චලිත දෙකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලය එන්න බෑ පෙරලීමට. හරි. එහෙනම් බලන්න මෙතන ඔහම කැරගෙනවනේ කවුරුවටත් ඕවට එකතැන කැරගෙනවා නම් මේක මෙහාට කියන්නේ මේ තැටිය මෙහාට කැරගෙනවා නම් මෙන්න මේ A ලක්ෂ්‍ය වේගය දෙන්න ඕනේ මෙහාටනේ එකතැන කැරගෙනකොට අරය r ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කැරගෙනවා නම් මේක අරය r නේ මේ පැත්තට තියෙන්න ඕනේ r ඔමේගා වේගය v සමාන r ඔමේගා වේගයක් තියෙන්න බෑ මේ පැත්තට. එහෙනම් බලන්න A ලක්ෂ්‍ය සම්පූර්ණ වේගය ගන්නකොට A ලක්ෂ්‍යෙදී එකතැන භ්‍රමණයකින්ද මෙහාට එනවා r ඔමේගා වේගය. රේඛීය චලිතයේදී මෙතන අපි කතා කරන්නේ තැටිය කැරගෙනවා කියලා මේ තැටිය නිකම්ම මෙහාට යන්නේ. එතකොට මේකේ ඕනම පොයින්ට් එකක මේ පැත්තට v සමානයි r ඔමේගා වේගය තියෙනවා. හැම පොයින්ට් එකේ මේ පොයින්ට් හතරේ මෙහෙමයි කියලා තේරෙනවනේ. මේක අපි කැරකෙන්න කියන්නේ මේ රේඛීයව නරයි යන්නේ මෙහෙම නිකන් අරයි යනවා මේ. එතකොට ඔය තැටියේ ඕනම තැනක වේගය මේ රේඛීය චලිතයේදී v සමාන r ඔමේගාමනේ. හරි. එතකොට එකතන ප්‍රමේයදී r ඔමේගා එකක් එනවා. රේඛීය චලිතයේදී එනවා මේ පැත්තට r ඔමේගා එකක්. එතකොට ඒ දෙකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලයට තමයි පෙරලීමට එන්න ඕනේ. එහෙනම් දෙපැත්තට r ඔමේගා ප්‍රවේග දෙකක් එනවා කියන්නේ A ලක්ෂ්‍ය වේගය බිඳුවයි. එහෙනම් පොළවට සාපේක්ෂව ඒට වේගයක් නැහැ අතරම. ඒට ප්‍රවේගයක් එන්නේ නැහැ පොළවට සාපේක්ෂව. මේ මොහොතේදී ඒට පොළවට සාපේක්ෂව වේගයක් එන්නේ නැහැ. හරි. ඊට පස්සේ
O බලමු. O ලක්ෂය. O ලක්ෂයේදී බලන්න දැන් ඉතින් මේ අවස්ථා දෙකේ අපිට k එක අරන් දාන්නයි තියෙන්නේ. දැන් මෙතන O වට එකතන භ්‍රමණය. එතකොට O වටාන කරගෙන මේ O වටා කරගෙනව නම් මෙතන ඉඳලා යම් දුර, ඒ කියන්නේ කේන්ද්‍රේ ඉඳලා යම් දුරක් තියෙන පොයින්ට් වලටනේ මේ වේගයක් එන්නේ. ඒ v සමාන r ඔමේගා වලින්. O Oට වේගයක් නැහැ නේද මෙතන. ඒ හින්දා එකතන භ්‍රමණයක් හින්දා මෙතන වේගයක් එන්නේ නැහැ. මෙතන වේගෙ බිඳුවයි. හැබැයි රේඛීය චලිතෙ හින්දා තැටිය ඕනම තැනකට අර පැත්තට r ඔමේගා තියෙනවා. එහෙනම් මෙහාට r ඔමේගා. එහෙනම් ඉතින් අර පැත්තට r ඔමේගාම තමයි. නේද? අර පැත්තට සම්පූර්ණ r ඔමේගාම තමයි එන්නේ. හරි. අන්න ඒක තමයි අර දැන් අපි ඉස්සල්ලා කියනකොට උනේ තැටිය පෙරලීගෙන යනකොට අර එක රවුමක් එක වටයක් පෙරලෙනකොට අපි කතා කරන්නේ. එක වටයක් පෙරලෙනකොට කේන්ද්‍ර වේගය අපිට ආවන v සමාන r ඔමේගා කියලා. ඒ උත්තරේ තමයි මෙතන උත්තරේ. ඒකට r ඔමේගා වේගයක් තියෙනවා. හරි. ඊට පස්සේ B බලමු B පොයින්ට් එක. B පොයින්ට් එක බලන්න. B වල මේ පැත්තනේ r ඔමේගා වේගය තියෙන්නේ. ඒ ඕවට අනම කරගෙන කොහොමද කරගෙන? එහෙනම් අර පැත්තට r ඔමේගා එනවා. දන. අරක ඉතින් කොහොමද r ඔමේගා එනවනේ. එහෙනම් අර පැත්තට සම්පූර්ණ වෙනවා දෙකක් r ඔමේගා. දෙකක් r ඔමේගා එනවා. right. ඊට පස්සේ අපි බලමු C වල. C. C වල බලද්දී මේක ඕවට එක තැන කරගෙන එතන මෙතනින් කොහොම ස්පර්ශියව පල්ලෙහාට නෙන්නේ r ඔමේගා වේගය. අතනදී කොහොමද ආන්නේ? එහෙනම් මෙතනින් මේ වෘත්ත චලිතය හින්දා කියන්නේ එක තැන භ්‍රමණයේ හින්දා එනවා r ඔමේගා ගාණක්. මෙතන රේඛීය චලිතය හින්දා මෙහාට r ඔමේගා එනවා. එහෙනම් මේ දෙකේ සංප්‍රයුක්ත ප්‍රතිඵලය මේ බලන්න. r ඔමේගා මෙහාට r ඔමේගා මෙහාට අපි දන්නවා දෛශික දෙකක් මෙහෙම ලම්බගයි අනිත් දෙක දෛශික දෙක සමාන නම් සංප්‍රයුක්තය මේ වගේ පැත්තකට යනවනේ. මෙතන අංශක 45යි නේද? දිශාව මේ පැත්තට එන්න ඕන. මේකේ වර්ගය දාන මේකේ වර්ගයේ වර්ගමූලය කියන්නේ උත්තරේ ওই දෛශික ගණන් හදද්දිත් අපි හදලා මූල දෙකයි r ඔමේගා. ඒ කියන්නේ පොළොවට සාපේක්ෂව මේ අතර තියෙන වේගය. ඊට පස්සේ D. D කියන්නේ ඒ වගේ පොයින්ට් එකක් තමයි. එතකොට D වල ගත්තොත් මේක මෙතනින් එනකොට මෙහෙම තටිය කරගෙන මෙතනින් උඩට මෙහාට නෝ මෙතන ඉතින් මෙහාටමයි නේ. එහෙනම් භ්‍රමණයේ හින්දා මෙතන උඩට r ඔමේගා ධන මේ පැත්තට කොහොමද r ඔමේගා. එහෙනම් මෙතන වගේම තමයි ඉදින්නේ. r ඔමේගා මෙහාට r ඔමේගා මෙතන 90යි මේ පැත්තට එන්නේ. මූල දෙකයි r ඔමේගානේ. අංශක 45කින්. දෙක සමානයිනේ. හරි මැද්දෙන් එන සම්ප්‍රයුක්තයෙන්. එහෙනම් බලන්න මෙන්න උත්තර ටික. ඔය අපි ගත්ත පොයින්ට් පහ ABCD 4යි O පොයින්ට් එකයි. මේ දෙන පොළොවට සාපේක්ෂව වේගය. එක් පොයින්ට් එකේ පොළොවට සාපේක්ෂව වේගය. එක එක උත්තර ඇවිල්ලා තියෙනවා. මේ ටික දාගන්නකො. හරි පෝස්ට් කරලා වල දාගන්න මේ ටික. හරි. දැන් කොහොම අපි වේගය හෙව්වනේ මෙන්න මේ එක් ලක්ෂ වල. දැන් අපි ඕක තනි රූපයකට අරන් බලමු මොකද වෙන්නේ කියලා. ඔය වේග ටික නිකන් ඇඳලා බලමු අපි. හරි. බලන්න. දැන් බලන්න අපි ඔය තැටිය මෙහෙම ඇඳුත්. මෙතන පොළොව ගෑවිලා තිබ්බේ. හරි. මෙතන A O P මෙතන C නේ තිබ්බේ C මෙතන D.
හරි. ඔන්න ඔහම ඇන්දහම අපිට ඕකේ වේගය ආවා. ඒ වල වේගයක් නැහැ. ඒ වල වේගය බිඳුවයි. මෙතන උත්තරය ආවා මේ පැත්තට r ඔමේගා. B වල ආවා දෙකක් r ඔමේගා. ඒක මම අර මේ වගේ දෙගුණ කීතලයකින් අඳින්නම්. ඒ කියන්නේ එතන වගේ අතන දෙගුණයක් හින්දා. හරි. C වල ආවා මේ වගේ පැත්තකට මූල දෙකයි r ඔමේගා. D වල ආවා මේ වගේ පැත්තකට ඒත් මූල දෙකයි r ඔමේගා උත්තරය. වේග ටික. හරි. මෙතන වේගය බිඳුවයි. ඉතින් එතන මාක් කරන්න දෙයක් නැහැ. එතන වේගය බිඳුවයිනේ. හරි. දැන් බලන්න කොහොම තියෙද්දි දැන් ඒ ලක්ෂ්‍ය වේගෙ බිඳුවයි. ඒ ලක්ෂ්‍යර වේගෙ බිඳුවයි නාවේ. අනිත් පොයින්ට් වලට වේග ආවා. තව මෙහි හොයලා බැලුවොත් ඒවටත් වේගෙයි. හරි. ඒවටත් වේගෙයි. මේ වයම 45 ගින්න යන්නේ. ඔන්න 45ක අංශක 45 ගන්න තේ මේ දෙකට කොහොම ලම්බ දුවන දැන් හිතන්න මොකක් හරි වස්තුවක් භ්‍රමණය වෙනකොට එක තැනක මොකක් හරි අක්ෂයක් වටා කැරගෙනවා කියලා හිතන්න. දැන් මම නිකන් උදාහරණයකට මෙහෙම අදින්නම්. මෙහෙම වස්තුවක් මොකක් හරි වස්තුවක් කැරගෙනවා කියලා හිතන්න. කැරගෙනකොට මේ පොයින්ට් එකට තියෙන වේගය මේ පැත්තට කියලා හිතන්න. මේ පොයින්ට් එකට වේගය තියෙන්නේ මේ පැත්තට කියලා හිතන්න. ඒ කියන්නේ මේක කැරගෙනකොට මම මේ පැත්තට වගේ මේකට තියෙන වේගය මේ පැත්තට කියලා හිතන්නම්. ඔන්න මේ වස්තුව කැරගෙනවා. අපි දන්නේ කවුරු වටාද කැරගෙන්නේ කියලා. මොකක් හරි අක්ෂයක් වටා මේ වස්තුව කැරගෙනවා. හැබැයි අපි ලක්ෂ දෙකක දන්නවා වේග තියෙන දිශාව. මේක මේ පැත්තට මේක මේ පැත්තට කියලා හිතන්න. එහෙම වුණොත් අපිට පුළුවන් මේක මෙහෙම දික් කරොත් මේ බලන්න මේකට මෙහෙම ලම්බකව මේක මෙහෙම දික් කරොත් මේකට මෙහෙම ලම්බකව දික් කරොත් මේක අන්නේ දෙක කැපෙන පොයින්ට් එක වටා තමයි ඕක ඇත්තටම කරගෙන්න ඕන. ඒ කියන්නේ මේ වස්තුව කරගෙන්න ඇත්තටම මෙන්න මේ පොයින්ට් එක වටා. මේ අතටම. ඒ වගේ තමයි මෙතනත් ගත්තොත්. එතකොට කරගෙන පොයින්ට් එකේ ඒ කියන්නේ දැන් මේ පොයින්ට් එක වටා එක තැන කරගෙනවා නම් මේ පොයින්ට් එකේ පොළොවට සාපේක්ෂව වේගයක් නැහැ. එතන නැවතිලානේ තියෙන්නේ. මේ පොයින්ට් එකට වේගයක් නැහැ. ඒ වගේ තමයි මෙතෙන් ආව. දැන් මෙතන වේගෙ බිඳුවයිනේ. අනිත් පොයින්ට් වලට වේග තියෙනවා. එතකොට අපි නිකන් මෙතන ඉඳලා මෙහෙම ඇන්දොත් එහෙම මේ අඩිරෙන් මම ඇන්දොත් මේ තැටිය මත තියෙන සියලුම පොයින්ට් ඇත්තටම භ්‍රමණයක යෙදিলা ඉන්නේ ඒ ලක්ෂ්‍යය වටා. ඒ කියන්නේ ඔක්කොම පොයින්ට් කරකෙන්නේ පොළවේ ගෑවිලා තියෙන පොයින්ට් එක වටා. පොළවේ ගෑවිලා තියෙන පොයින්ට් එක වටා තමයි මේක ඔමේගා ෆෝල්ඩික ප්‍රවේගයෙන් මෙහාට කරකෙමින්නේ. නේද? එතකොට බලන්න පොළවේ ස්පර්ශ ලක්ෂ්‍ය වල පොයින්ට් එක වටා තමයි තැටියේ තියෙන සියලුම ලක්ෂ භ්‍රමණය වෙන්න ආරම්භ වෙන්නේ. එහෙනම් ඇත්තටම අපි හිතුවොත් පෙරලෙන තැටියක් ඇත්තටම භ්‍රමණය වෙන්නේ මේ තමන්ගේ කේන්ද්‍රය වටා නෙවෙයි. මෙන්න මේ පොළවේ ස්පර්ශ ලක්ෂ්‍ය වටා. ඒ කියන්නේ මේ සියලුම පොයින්ට් කැරකෙමින් පවතින්නේ. දැන් මේක ගත්තොත් මේක වටා කැරකෙනවා. මේක ගත්තොත් මේක වටා කැරකෙනවා. දැන් තව උදාහරණයක් දැන් තව විදිහකට අපිට කියනවා නම් මෙහෙම කියන්න පුළුවන්. මේ බලන්න. මෙතන ඉඳලා මෙතෙන්ට දුර r. මෙතන ඉඳලා මෙතෙන්ට දුර. මෙතන ඉඳන් මෙතෙන්ම දුර 2r නේ. මේ ටික r කියන්නේ මේ ටික මූල 2r වෙනවා මේ දුර. මේ දුරත් එහෙමයි. මූල 2ක් r නෙවෙන්නේ මේ. මේ ටික r කියන්නේ වර්ග කරලා වර්ගමූලය ගත්තොත් මූල 2r නේ. එතකොට බලන්න අපි දැන් අර තැටියකදී මෙහෙම ලියනවා නෙමෙයි. මෙහෙම තැටියක අරය r නම් ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කැරගෙනවා නම් මෙතන ස්පර්ශී වේගය v සමාන r ඔමේගා කියලා ලියනවනේ අපි. එතකොට මෙතන ගත්තොත් මේ බලන්න මේ පොයින්ට් එක වටා ඔක්කොම කැරගෙනකොට මේ පොයින්ට් එක වටා මේකට වේගය මේ දුර r ඔමේගාගෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ මේක වටා තමයි මේ පොයින්ට් එක කරගෙන. ආයි මෙතන උඩට ගියොත් මෙතෙන්ම දුර 2r. 2r වරක් ඔමේගා මේ දුර ඔමේගාගෙන් වැඩි වෙනවා. මෙතෙන්ට ගියොත් දුර මූල 2r ඒකත් ඔමේගාගෙන් වැඩි වෙනවා. මේක ලම්බ ගිනවම මෙතනම ලම්බ ගිනවා. මෙතනත් එහෙමයි මේ මූල 2r වරක් ඔමේගා. ඒ කියන්නේ ඇත්තරම් බලද්දී මේ තැටිය මත සියලුම පොයින්ට් කරගලා තියෙන්නේ ඒ ලක්ෂ්‍ය වටා. කේන්ද්‍රය වටා නෙමෙයි. හරි මෙහෙම ලියන්න.
ඉහත ප්‍රවේග පහත පරිදි සලකනු කළ විට ඉහත ප්‍රවේග පහත පරිදි සලකුණු කළ විට කියලා මේ රූපේ දාගන්න. රයිට් හරිද? රූපේ දාගන්න. හරි යටින් මෙහෙම ලියන්න. මේ අණුව 60 මත වූ සියලු ලක්ෂ 60 මත වූ සියලු ලක්ෂ පොළවේ ස්පර්ශ ලක්ෂය වන කැපිටල් A වටා පොළවේ ස්පර්ශ ලක්ෂය වන කැපිටල් A වටා වෘත්ත චලිතයක යෙදෙමින් ඇත. වෘත්ත චලිතයක යෙදෙමින් ඇත. හරි. දැන් බලන්න අපිට ඕන නම් නිකන් මේකේ ප්‍රවේග ව්‍යාප්තියක් විදියට මෙන්න මේ විස්කම්භ දිගේ ඇඳලා පෙන්වන්න පුළුවන්. දැන් විස්කම්භ කියන්නේ මෙතන A, මැද්ද O, මෙතන B නේ. මෙතන වේගය බිඳුවයි. මෙතන R ඔමේගා. මෙතන ඒ වගේ දෙගුණයක්නේ. දෙකක් R ඔමේගා. එතකොට අපිට පුළුවන් මෙතන වේගය බිඳුව හින්දා මාක් වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙහෙම යාතුරු. ඔන්න ඕක. එතකොට ඕක අපිට කියන්න පුළුවන් මේක ප්‍රවේග ව්‍යාප්තියක්. ප්‍රවේග ව්‍යාප්තියක්. ඒකට නිකන් පොඩි සටහනක්. දැන් මේ බලන්න. දැන් මේ හරිය වගේ වේගය ඕන නම් අපිට මෙහෙම අදින්න පුළුවන්. මේ හරිය වේගය ඕන නම් මෙහෙම. මෙන්න මේ විස්කම්භයේ දිගේ තියෙන ඕන පොයින්ට් එක වේගය ගන්න පුළුවන් මෙන්න මේ රේඛාවේ දිගේ. ඒ කියන්නේ මේක r ඔමේගා දිගක්. ඒ කියන්නේ මෙන්න මේ රේඛාව r ඔමේගාට අනුරූප නම් මේක දෙකක් r ඔමේගා නම් ඒ පොයින්ට් මත තියෙන ඕනම වේගයක් මෙන්න මෙහෙම අඳින ඊතලයකින් නියෝජනය වෙනවා කියලා පේනවා. ඒකට අපිට නිකන් කියන්න පුළුවන් ප්‍රවේග ව්‍යාප්තිය. මොකද ඒක ඉස්සරහට දැන් අපිට ගණන් වලදී එහෙම ඔය ප්‍රවේග ව්‍යාප්තිය පාවිච්චි කරලා පොඩි පොඩි ගණන් හදන්න පුළුවන්. ඒ හින්දා ඒකත් නිකන් පැත්තක ඇඳ ගන්න. ඇඳලා ප්‍රවේග ව්‍යාප්තිය කියලා පොඩ්ඩක් ළඟින් ලියා ගන්න. හරි. ඔන්න ඒකේ කතාව. දැන් බලන්නකො මේ රූපෙත් එක්කම අපි නිකන් මෙහෙම දෙයක් තේරුම් ගන්නකො. අපි 30ක් පෙරලෙනවා කියලා හිතන්න ඔමේගා කෝණික ප්‍රවේගය. අර R1 එක අර විදිහටම පෙරලෙනවා. right. පොළොව ස්පර්ශ ලක්ෂ්‍ය මේක කියලා ගමුකෝ. හරි. අපි මෙතන ඉඳන් ගත්තොත් මේක ඔමේගාගෙන් පෙරලෙනවා නම් මෙතන ඉඳලා අපි මොකක් හරි පොයින්ට් එකකට මම නිකන් සාධාරණ ලක්ෂයක් අඳින්නකො මේ දුර x කියලා හිතන්න. මෙතන ඉඳන් මෙතෙන්ට දුර x කියලා හිතන්න. එහාට පෙරලෙනවා නම් අන්න ඒ පොයින්ට් එකේ ඉඳලා මේ ඇන්ද රේඛාවට මෙහෙම ලම්බකයක් ගැහුවොත් මේ පෙරලෙන පැත්තට මෙහෙම ලම්බකයක් මේක ඔමේගා ගැන නම් පෙරලෙන්නේ මෙන්න මේ පොයින්ට් එකේ වේගය වෙන්න ඕන කීයද? ඇයි මේ r නම් r ඔමේගා මෙතන ඉඳලා මෙතෙන්ට මේ ඇයි මේක වටාන කරගන්නේ? එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 2r නම් 2r ඔමේගා. මූල 2r නම් මූල 2r ඔමේගා. මෙතනත් එහෙම. එහෙනම් ඔමේගා දුරෙන් වැඩි වෙන්නයි තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට දුර x නම් මේ වේගය වෙන්න ඕන x ඔමේගා. x ඔමේගා. මේ දුර x නම් x ඔමේගා වේගයක් තමයි මෙහාට තියෙන්නේ. මොකද පොළවේ ස්පර්ශ ලක්ෂ්‍ය වටා තමයි 30 තියෙන ඕනම පොයින්ට් එකක් අරගෙන.
හරිද? හරි. දැන් බලන්නකො පෙරලීමක් වෙන විදිය තේරුණානේ. හරි. දැන් අපි බලමු මෙහෙම ගානක්. හිතන්න දැන් එක්සෑම් එකට පාස් පේපර්ස් වල ඔය ඉස්සෙල්ලෙන් දර පොයින්ට් 4, ඒ කියන්නේ 30 පෙරලෙනකොට යටම පොයින්ට් එක මැද්ද උඩම පොයින්ට් එක දෙපැත්තේ පොයින්ට් දෙක ගැන ඒ වගේ එක්සෑම් එකේ පරණ ඒ වගේ අහලා තියෙනවා. පාස් පේපර්ස් වල බලන්න ප්‍රශ්න කරද්දී බලන්න පුළුවන් ඒවා අහලා තියෙනවා. අපි අලුතෙන් ප්‍රශ්නයක් අවුත් කරන්න කොහොමද කියලා දැනගෙන ඉන්න ඕන. මොකද මේ 2026 බැලුවොත් මේ පාර 2026 පේපර් එකට සමාහිත ළමයින්ට මේ ටිකක් අලුතෙන් ගැටලු එන්න ඉඩකඩ වැඩි. මොකද මේ පාරත් ටිකක් තියරි පැත්තට පේපර් එක බරින්ද මේ පාර 25 පේපර් එක. right. බලන්න. හරි. අපි මේව ගණන් බලමු. right. හිතන්න 30ක් මෙන්න මේ පෙරලෙනවා කියලා. හරි. මේක අරය අපි R කියලා ගමු. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් කරගෙනවා කියලා හිතන්න. මෙන්න මේ කේන්ද්‍රය ඉඳලා මෙන්න මේ පැත්තට θ ආනතියකින් තියෙන පොයින්ට් එක P කියලා ගන්නම්ම. හරි. ඒ කියන්නේ මේ තැටිය පොළොව මත පෙරළෙමින් යනවා. ලිස්සන්නේ නැතුව පෙරළෙමින් යනවා. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් පෙරලා යනවා නම් අහන්නේ පොළොවට සාපේක්ෂව P වල ප්‍රවේගය. රූපේ දාගන්නකො ගානක් විදියට. හරි. දාගෙන මෙහෙම ගාන ඉස්සර මෙහෙම ලියන්න. පොළොවට සාපේක්ෂව P ලක්ෂයේ ප්‍රවේගය වනුයේ. පොළොවට සාපේක්ෂව P ලක්ෂයේ ප්‍රවේගය වනුයේ. හරි. ඔයාලා හදන්න try කරන්න. හරිද? තනියම හදන්න try කරන්න ඕනේ. අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තී ෆිසික්ස් කරද්දී අනිවාර්යෙන්ම එහෙම පුරුදු වෙන්න. මොකද නැත්තම් හදන්නම් වාලේ ඔහේ බෝඩ් එක දිහා බලන් හැදුවට වැඩක් නැහැ. මේ තමන් try කරලා තියෙන්න ඕන අනිවාර්යයෙන්. එතකොට තමයි ගානක් හදාගන්න තමන්ට ඉස්සරහට පුළුවන් වෙන්නේ. හරි. එහෙනම් try කරන්න බලලා ඊට පස්සේ වීඩියෝ එක පෝස්ට් කරලා ඊට පස්සේ හදාගන්න. හරි. බලන්න. හරි. P ලක්ෂණය අහන්න ප්‍රවේගය. හරි. අපි දැන් ඉගෙන ගත්ත එක අනුව ඇත්තටම මේකේ මේ තැටිය කරගන්නේ බිම මේ පොළවේ ගෑවිලා තියෙන ස්පර්ශ ලක්ෂ්‍ය වටානේ. එතකොට මෙතන ඉඳලා අපි මෙතෙන් ඔහම කඩිරක් දැම්මොත්. හරි. මෙන්න මේ පාද දෙක, ඒ කියන්නේ මේකත් මම කොහොම අපෝ පොඩ්ඩක් හතු පාණි අඳින්නම්. හරි. මේ ටිකත් ආරනේ. මේ ටිකත් ආරනේ. හරි. මෙතන ඉඳන් මෙතන මෙහෙම ලම්බකයක් ගැහුවා. මේ කෝණේ θ හින්දා මෙන්න මේ කෝණ දෙකත් සමානයි. මෙන්න මේ කෝණ දෙකත් සමානයි. මොකද මේ දෙකම මේ පාද දෙක සමානින්ද ත්‍රිකෝණ සමද්විපාදයි. එහෙනම් හැබැයි මේ කෝණ දෙකේ එකතුව මේක වෙන්න ඕනේ. මොකද අර පාදයක් එක්ක කිරීමෙන් සෑදෙන කෝණ. එහෙනම් මේ කෝණ θ බෙදීම දෙක ගන්න වෙන්න ඕන කියලා තේරෙන්න ඕන. θ බෙදීම දෙකයි. හරි. මේ ලක්ෂ්‍යය අනිවාර්යෙන් ප්‍රවේගය තියෙන්නේ මෙන්න මෙතන බිම ස්පර්ශ වෙලා ඉඳන් ලක්ෂ්‍යයට ඉඳන් මෙහෙම කඩේරක් ඇඳලා එතනින් මෙහෙම ලම්බකයක් ගෙවුවොත් කියලා පින්ගෙන ගත්තා. මෙන්න මෙහෙම. ඔන්න ওই පැත්තට තමයි ප්‍රවේග දිශාව තියෙන්නේ. ඕක ඉතින් විශාලත්වය හොයද්දී මොකද කරන්න තියෙන්නේ? ඔමේගා වලින් ඉන්නේ කරගෙන. එහෙනම් මෙන්න මේ දුර වරක් ඔමේගා. ඇයි අපි ඉස්සෙල්ලා මේ දුරක් x නම් x වරක් ඔමේගා. එහෙනම් p ලක්ෂයේ වේගය වෙන්න ඕන මෙන්න මේ දුර වරක් ඔමේගා. එහෙනම් ওই දුර විතරයි අපිට හොයාගන්න තියෙන්නේ. මේක මම e කියලා දානවා. AP දුර වෙන්නේ මොකද්ද? මේ බලන්න. මේක පොඩි මෙන්න මේ පොඩි ඍජු කෝණී ත්‍රිකෝණයක් බැලුවොත් මේ ටික r මේ ටික r නේ. මේක θ බෙදීම දෙකයි. එහෙනම් මේ පැත්තට මෙන්න මේ කැලේ දිගනවා r කෝණ පැත්තට cos θ බෙදීම දෙකයි.
මේ කැලලත් එහෙම මේ පැත්තෙන් આવු r cos θ බෙදීම 2යි. එහෙනම් ඒ වගේ දෙකක්. ඒ කියන්නේ 2i r cos θ බෙදීම 2 වරක් ඔන්න දුර වැඩි කරන්න ඕන මේක. එච්චරයි. තේරුණාද? නිකම්ම උත්තරේ ලියන්න පුළුවන්. හරි එකපාර. හැබැයි හරි අවබෝධයෙන් තියරි තියාගන්න ඕන. ලොකු දෙයක් කරන්න නැහැ. රයිට්. ඊට පස්සේ බලන්න අපි නිකන් මෙහෙම ගානක් හදමු. මෙන්න මෙහෙම 30ක්. ඒ කියන්නේ 30ක් කියන්නේ සිලින්ඩරයක් වගේ වුණත් වෙන්න පුළුවන්. එහෙම ඒකක් මෙන්න මෙහෙම තහඩු දෙකක් මැද්දට තියලා. තහඩු දෙකක් මැද්දටම කිර කරලාම උඩ තහඩු එක පැත්තකට අදිනවා යට තහඩු එක පැත්තට. කොහොම දෙපැත්තට ඇද්දොත්. මේ රවුම මේ රෝදෙම කැරගෙනවා. මේකම v ගෙන් මෙහාට අදින්නම් කියලා හිතන්න. මේක 2v ගෙන් මෙහාට අදිනවා කියලා හිතන්න. රයිට්. මේකේ කේන්ද්‍රය මෙව තියනවා කියලා අපි ගමුකෝ. දැන් ඔහොම ඇහුවොත් මේකේ අහන්නේ මෙතන ඕ කියලා මම දාන්නම්කෝ කේන්ද්‍රයට. ඔන්න ඔහොම ප්ලේට් දෙක මේ තහඩු දෙක මෙහෙම ඇද්දාම ඔන්න ඔය ඕ කේන්ද්‍රයේ වේගය අහන්නේ v ඇසුරෙන්. ඒ කියන්නේ තහඩු දෙකේ වේගය මේ තහඩුව v අරක 2යි v කේන්ද්‍ර වේගය කීයද කියලායි අහන්නේ ගන්න. රූපේ දාගන්නකො. දාලා ලියන්න. තහඩු දෙපස්සට අදින විට ඕ කේන්ද්‍රයේ වේගය v ඇසුරෙන් ඕ කේන්ද්‍රයේ වේගය v ඇසුරෙන් ඕ කේන්ද්‍රයේ වේගය v ඇසුරෙන් හරි try එකක් දාන්න බා. හරි බලන්නකො. කොහොම ඇද්දොත් අපි ඕකට ඇන්දොත් මෙන්න මේ විස්කම්භ දිගේ මේකට ප්‍රවේග ව්‍යාප්තියක්. මෙන්න මේකේ විස්කම්භ දිගේ ප්‍රවේග ව්‍යාප්තියක් ඇන්දොත් මේක O. මෙන්න මේකත් එක්ක ස්පර්ශ වෙලා තියෙන පොයින්ට් එක මේ තහඩුව මෙහාට අදිද්දි මේක මෙන්න මේ පොයින්ට් එකට v වේගයක් මෙහාට එනවනේ. ඒ වගේම මේ පොයින්ට් එකට උඩ තහඩුව 2v ගෙන් අදිද්දි මේ පොයින්ට් එකත් ඒත් එක්කම තහඩුවත් එක්කම මෙහාට යන හින්දා 2v වේගයක් එනවා. එහෙනම් මෙතන v වේගයක් මාක් කරමු. මෙච්චරක් විතර දුරකින් මාක් කරමු. මෙතන 2v හින්දා ඒ වගේ ඩබල් නේ. ඒ වගේ දෙගුණයක වගේ දිගක් මාක් කරමු. හරි. මෙතන කේන්ද්‍රය O. එහෙනම් අපි අර කලින් ඉගෙන ගත්ත මේ ප්‍රවේග අර තියරි එකකින් ඉගෙන ගත්තේ ඇන්ද අපි ප්‍රවේග ව්‍යාප්තියක් කියලා පොඩි සටහන. ඒ විදිහට මෙතන පුළුවන් අපිට මෙන්න මේ ප්‍රවේග සටහනේ මෙන්න මේ දෙක මෙහෙම යා කරන්න. ඔන්නෝම යා කරොත් මේ බා ප්‍රවේග ව්‍යාප්තියක් කරනවා. එතකොට මෙන්න මේ ඕලක්ෂය කියන්නේ හරිමද කේන්ද්‍රයේ වේගය නිරූපණය වෙන්නේ මෙන්න මේ රේඛාවෙන් එනවා. මේ ඕනම තැනක වේග ගන්න පුළුවන්. මෙහාට දැන් මේ පැත්තේ වේග ටික මෙහාටනේ. මේ පැත්තේ වේග ටික මෙහාට එන්නේ මේ පැත්තට. ඊතල වලින් කොහොම ඇන්දෝ? දැන් ප්‍රවේග බිඳුව වෙලා තියෙන මෙන්න මෙතන. ඒ කියන්නේ 30 හරිමද නෙවෙයි. 30 හරිමද නේද අප ටිකක් පල්ලෙහැ. නේද? හරි. එතකොට මේ දිග, ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ දිග v නම් මේ ටික 2v නම් අපිට ඕන මෙන්න මේ කෑල්ලට අනුරූප දිග v ඇසුරෙන් හොයාගන්න. හරි. ඕකට ඉතින් පොඩි
ජ්‍යාමිතිය පැත්තට ආවොත් පොඩ්ඩක් නිකන්. හරි. මේ බලන්න. මේ දෙක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකන්නේ. සමකෝණී නේද? එයි මේක 90යි මේක 90යි. මේ කෝණයට මේක සමානයි. මේකයි මේකයි සමානයි. එහෙනම් සමකෝණී නම් අනුරූප පාද අතර අනුපාතය සමාන වෙන්න බෑ. ඒ කියන්නේ මේකේ පාද වගේ මේකේ පාද එකම අනුපාතයට පිහිටන්න. දැන් මෙතන පේනවනේ අපිට මෙතන v ට 2යි v කියන්නේ 1ට 2නේ. එහෙනම් මෙතන මේ ඕනම පාදයක් මේ අනුපාත 1යි නම් මෙන්න මේ පාදේ දෙකක් වෙනවා. අනුපාතෙන් ලියුවොත් 1ට 2යිනේ. හරි. මෙන්න මේ දුර අපි ගත්තොත් මේ අපි r ගෙන් දැම්මොත් අර r කියලා නිකන් ගත්තොත් මේ ටික අර r කියලා ඔන්නමක් කරගමු. අර r. හරි. එතකොට මේ මෙන්න මේ ටික විස්කම්බනේ මේ ටික 2යි rමනේ. එතකොට මේ ටික වෙන්නේ මෙන්න මේ ටික වෙන්න ඕන 1ට 2නේ. 1ට 2ට බෙදෙන්නේ 2යි r දිගක්. මේ දිගම 2යි r නේ. 2යි r බෙදෙන්න ඕන 1ට 2ට. එහෙනම් මෙතෙන් දෙන පංගුව වෙන්නේ 2යි r ගෙන් 3ෙන් පංගුව වෙන්නේ 2ට 1ටනේ. එහෙනම් 2යි r බෙදීම 3යි නේද? හරි. එහෙනම් මේ ටික r මේ ටික 2යි r බෙදීම 3 නම් මෙන්න මේ ටික එන්නේ මේකෙන් මේ ටික අඩු වෙනවා. එහෙනම් ආය r බෙදීම 3ක් නේද එන්නේ? මේකෙන් මේක අඩු වුණා. r බෙදීම 3නේ. හරි. දැන් බලන්න මෙන්න මේ ත්‍රිකෝණ දෙක බැලුවොත් අපිට පේනවා ඒ දෙකත් සමකෝණීනේ. මේ පොඩි ත්‍රිකෝණ දෙකත් සමකෝණී. එහෙනම් ඒකෙත් අනුරූප පාද අතර අනුපාතය සමාන ඉන්න මේක r බෙදීම 3යි ඒකට අනුරූප මේකේ පාදේ 2යි r බෙදීම 2. කියන්නේ මේක වගේ මේක දෙගුණයක්. නේද? දෙගුණයක්. එහෙනම් තේරෙන්න ඕන මෙතන මෙන්න මේ රේඛා කැලල v නම් මේ කොටස වෙන්න ඕන ඒකෙන් භාගේ. හැම මේ ත්‍රිකෝණ හැම පාදෙම භාගේ භාගෙනේ මේක වෙන්නේ. එහෙනම් මේක v නම් මේ ඉරෙන්න ඕන v බෙදීම 2යි. එහෙනම් ඕලක්ෂයේ වේගය වෙන්නේ v බෙදීම 2යි. තේරුණාද? දන්නු. හරි. ඔන්න බලන්න ඒකයි දැන් පෙරලීමට අදාළ බලන්නේ ගණන් අහන විදිය. හරි. අලුත් ගණන් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුරුදු වෙලා තියෙන්න ඕන, හිතලා තියෙන්න ඕන. එතකොට තමයි අලුතෙන් ප්‍රශ්නයක් අපම තනියම හිතලා කරන්න පුළුවන්. නැත්නම් එකම විදියට ප්‍රශ්න කරලා හරියන්නේ නැහැ. රයිට්. අපි පාස් පේපර් කරනවා. පාස් පේපර් වලට අමතරව සම්පූර්ණ අලුත් ප්‍රශ්නත් කරන්න ඕන. නැත්නම් ඔළුව හැදෙන්නේ නැහැ. නිකන් සමීකරණ ටිකයි ආදේශ කිරීම ටිකයි විතරයි මේ නිකන් උත්තරේ ගන්න විතරයි දන්නේ සබ්ජෙක්ට් එක ගැන අවබෝධයක් නැහැ. හරි. අපි තව ගානක් මෙහෙම බලමු. හිතන්න දැන් චොපර් එක. හරි හෙලිකොප්ටර් එක තටුවක් ගැන මම නිකන් මෙහෙම අඳින්නම්. ලේසියට පොඩ්ඩක් රූපේ මෙහෙම සරල කරගන්නම්. හරි. ඔන්නම තටුවක් ගැන හිතන්න. අපි නිකන් මේ টොප් view එකක් තියෙන. කියන්නේ හෙලිකොප්ටරේ උඩින් බලන view එක. තටුව අපි හෙලිකොප්ටරේ උඩින් කියලා බලුවොත් මෙහෙම වෙන টොප් view එක. හරි. එතකොට මෙහෙම තියෙනවා නම් අපි හිතමු මේ චොපර් එක යන්නේ 36ක විතර වේගයෙන් කියලා. 36 මිශ්‍රණයකින් කියලා ගමු. හරි. අපි හිතමු මේකේ තට්ටක දිග, ඒ කියන්නේ එක පැත්තකට අපි හිතමු මීටර 2.4ක් විතර. රයිට්. දැන් මේක අපි පොයින්ට් කීපයක වේග හොයලා බලමු. මෙතන මම O කියලා දාන්නකො, මෙතන A, මෙතන B වගේ දාන්නම්. හරි. ඔන්න මේ මැද්දෙත් එක පොයින්ට් එකක් වගේ ගමුකෝ. A B C වගේ කියන්නේ හරි මැද්දට. ඒ කියන්නේ 2.4 නම් මෙතන 1.2 මීටර. ඔන්න ඔය කියන පොයින්ට් හතර ඉස්සලා අපි වේග හොයලා බලමු. ඒ චොපර් එක 36න් යනවා. මෙන්න මේ තටුව අපි මේ අතර කරගෙනවා කියලා ගමු ඔමේගා 30යි රේඩියන් ශ්‍රේණියකින්. තප්පරයට රේඩියන් 30ක වේගයෙන් කරගෙනවා කියලා හිතමු.
මේ පැත්තේ මෙහාට කරගෙන ඔහම තට්ට කරගෙන තටුව ඔහම කරගෙන චොපර් එක 36 යනවා. දැන් චොපර් එක නැවතිලා නම් තියෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ බිම නවත්තලා තියෙන තැනක නම් තටුව එක තැනකට කරගෙන. එතකොට තටුව කොහොමත් කරගෙන ඕවට තමයි. නේද? තටුව කොහොමත් කරගන්නේ ඕවටානේ මේ තටුවේ තියෙන සියලු පොයින්ට් කරගෙන ඕවටා තමයි. හරි. අපි දැන් මේ සලකලා තියෙන්නේ චොපර් එක යනකොට. චොපර් එක තිරස් වෙන අවස්ථාවක් හිතමු. 36න් මෙහෙම චොපර් එක 36න් යනවා. තටුව මේ 30 රේඩියන් ශ්‍රේණියකින් කරගෙනින් තියෙනවා. නම් ඔන්න ඔය පොයින්ට් එකේ අපි නිකන් වේග ටිකක් නිකන් හොයලා බලමු. හරි. දැන් බලන්න O ලක්ෂයේ වේගය හොයන්න යනකොට O ලක්ෂයට රේඛීය චලිතය හින්දා ඒ කියන්නේ දැන් මේ පොළොවට සාපේක්ෂව වේගය හොයන්නේ. පොළොවට සාපේක්ෂව මේකේ සියලු පොයින්ට් වල වේග හොයන්න යන්නේ. එතකොට චොපර් එකේ 36 ගැලින් වෙනවනේ. චොපර් එකේ 36 තටුවේ කොහාටත් වෙනවා. චොපර් එකේ 36 නයි යන්නේ. මේ චොපර් එකේ තියෙන හැම දෙයකටම මෙහාට 36ක් තියෙනවනේ. එහෙනම් O පොයින්ට් එකටත් ඒක තියෙනවනේ. එතකොට මෙහාට 36ක් තියෙනවා. හැබැයි තටුවේ භ්‍රමණය හින්දා ඒකට වේගයක් එන්නේ නැහැ. මොකද මේක ඕවට අහම කරගෙනකොට වේගයක් එන්නේ නැහැ. එහෙනම් මෙහාට 36 ms ශ්‍රේණියකම තමයි. O ලක්ෂයේ වේගය. A ලක්ෂයේ බැලුවොත් උඩම පොයින්ට් එකේ 36 කොහොමත් අහටද තියෙනවනේ. ඇයි හැමෝටම 36ක් එහාට තියෙනවනේ. මොකද චොපර් එක තිරස් වෙන්නේ 36. එතකොට මෙතන වේගේ භ්‍රමණ චලිතය හින්දා මෙතන ගාන එන v සමාන r ඔමේගා දැම්මොත් r කියන්නේ 2.4 වරක් 30 ඔමේගාට. එතන අර පැත්තට වෙනවා v සමාන r ඔමේගා r කියන්නේ 2.4 මීටර වරක් 30. එතකොට මෙතන එනවා 36 ධන. මේක ගත්තොත් කීය දෙන්නේ? 72ක් නේ. එතකොට එනවා 108ක් අහට. ඉන්විස්ට්‍රීන එක මේ පැත්තට. C ලක්ෂය ගත්තොත් කොහොමත් 36 මෙහාට එනවනේ චොපර් එකේ ගන්න. ඒකට එකතු වෙනවා මෙතන මෙහාට එන වේගය v සමාන r ඔමේගා කියන්නේ 1.2 නේ අරය මෙතන ඉඳන්. ඒක වරක් ඔමේගා කියන්නේ 30යි. එහෙනම් 36 කියන්නේ මෙතන කීයද? මෙතන 36යි. එහෙනම් 72ක් මෙහාට වේගය. ඒ කියන්නේ බලන්න මේ පොයින්ට් තුනක් අපි හෙව්වා. ඒ පොළොවට සාපේක්ෂව වේග ආව ඕනෝ. B ත් හොයලා බලමු. B වල අර පැත්තට 36ක් එනවා කොහොමද? ධන මෙතන පොයින්ට් එකේ තටුව කරගෙන හින්දා මෙහාට වේගෙන් තටුව මේ අතන කරගෙන. ඒතර r ඔමේගා දැම්මොත් r කියන්නේ 2.4 වරක් ආයෙත් මෙහාට එනවා. 2.4 වරක් 30. ඒක මෙහාට තියෙන්නේ. එතකොට 36යි මේ පැත්තට තියෙනවා මේ ගානමනේ 72ක්. එහෙනම් මේ පැත්තට 36ක් මොනේ ආයෙන්නේ. ඔය පැත්තට 36ක් ඇත්තට මේ. එතකොට බලන්න ඇත්තටම බැලුවොත් මේ තටුවේ පොළොවට සාපේක්ෂව ප්‍රවේග බිඳුව වෙන තැනක් ආවේ නැහැ තවම. දැන් අපි ඕකේ ප්‍රවේගයේ පොළොවට සාපේක්ෂව තටුවේ කියන්නේ ප්‍රවේග බිඳුව වෙන තැන අපි නිකන් හොයන්න ගියොත් දැන් චොපර් එකට කොහොමද 836ක් තියෙනවනේ. 836ක් තියෙනවා. එතකොට පොළොවට සාපේක්ෂව ප්‍රවේග බිඳුව වෙන්න නම් මෙහාට 36ක් තියෙන තැනකුත් එන්න ඕන. නේද? මෙහාට 36 තියෙන තැනකුත් එන්න ඕන. දැන් බලන්න මෙතෙන්ද දැන් මේ හරිය ගත්තොත් නම් මෙතන එනවානේ මේ 36ක් මේ පැත්තට. දැන් මෙතන අනුව ගත්තාම මේ හරිය යම් පොයින්ට් එකක් තියෙනවා නම් මෙහාට 36ක. ඒ මෙතන තිබ්බනේ 72ක් මේ. මෙතනින් 72ක් ආවනේ මෙතන. එතකොට 36 වෙනව නේද මේ දුරෙන් භාගෙදී. ඒ කියන්නේ මෙතන 2.4යි මෙතන 1.2 මීටර. එහෙනම් මෙන්න මේ වගේ පොයින්ට් එකකදී පුළුවන් අපි ඒක P කියලා දාමු. P නම් P වලදී පේනවා අහාට චොපර් එකේ යන හින්දා 36ක් එනවා. මෙහාට 36ක් එනවා භ්‍රමණයේ හින්දා. එතකොට උත්තරේ බිඳුවයි. එතකොට ඇත්තටම P ලක්ෂයේ මේ මොහොතේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය බිඳුවයි. නේද? පොළොවට සාපේක්ෂව ප්‍රවේගය බිඳුවයි. ඒ කියන්නේ ඇත්තටම බලන්න දැන් අපිට නිකන් චොපර් එක නවත්තලා තියෙද්දින අපිට මේ හිතනවනේ නවත්තලා තියෙද්දි කොහොමද මේක කරගෙන කවුරුවට ඕවට ආනේ. හැබැයි චොපර් එක ගමන් කරද්දී ඇත්තටම තටුව කැරකෙන් ඉතින් තටුවේ තියෙන ලක්ෂ භ්‍රමණය වෙන්නේ ඇත්තටම ඒ කියන්නේ භ්‍රමණ චලිතයක් විතරක් හිතපුවහම භ්‍රමණය වෙන්නේ ඕවට නෙමෙයි කේන්ද්‍රය වටා නෙමෙයි මෙන්න මේ P කියන පොයින්ට් එක වටා. ඒ කියන්නේ වෙනස් ලක්ෂයක්. දැන් මේකේ දත්ත වෙනස් වුණොත් ඔය කැරගෙන පොයින්ට් එක තව වෙනස් වෙනවා. යන වේගය වෙනස් වුණොත් කෝණික ප්‍රවේගය වෙනස් වුණොත් තටුව කැරකෙන
වේග වෙනස් වෙද්දී ඔන්න ඔය ප්‍රවේග බිඳුව වෙන පොයින්ට් එකත් වෙනස් වෙනවනේ. එහෙනම් ගමන් කරන චොපර් එක බැලුවොත් ඇත්තටම තටුවේ තියෙන සියලුම ලක්ෂ භ්‍රමණ චලිතයක් විතරක් හිතුවොත් ඒවා කැරකෙන්නේ කේන්ද්‍රය වටා නෙමෙයි වෙනස් පොයින්ට් එකක් වටා. තේරුණාද? බලන්න ඉතින් ඒක ලස්සන පැහැදිලි කිරීමක් තේරුම් ගන්න ඕන. රයිට්. දාගන්න ඒක.